දැන් අර අහම්බෙන් දැන් ඔය ආවේ මේ අයියලා අක්කලාගෙන් වුණත් දැන් මේ මොහොතේ ආව නිසා මම උදාහරණයකට ගත්තොත් මම දැන් අහම්බෙන් ඇහුවේ දැන් එයා දිස්ත්‍රික් 4 පාස් පේපර් කී පාරක් කරා දැව්වම 4 පාරක්ද කිව්වේ කීයද 3 පාරක් 4 පාරක් කරා කිව්වනේ. දැන් රැන්ඩම් කතාවක්නේ. දැන් වා හිතනවා නම් එහෙම දැන් 10 ඇතුළට යන්නේ නිකන් මීටර්කම නිසා කියලා ඉතින් ඒගොල්ලෝ මොකද 3 පාරක් 4 පාරක් පාස් පේපර් කරන්නේ. දැන් ඒක හොඳයි ආව ඒක ඇත්තටම නේ. තව බුක් මාක් ටිකක් විකුණන්න කියන්න ඕනේ ඇත්තටම රයිට්. ඒතර ඒ පොයින්ට් එක අපි කිව්වට විශ්වාස කරන්නේ නැත්නම් දැන් දැක්කනේ මෑත කාලේ ඉන්න දිස්ත්‍රික් 10 ඇතුළට ගියපු ළමයෙක් කිව්වා 3 පාරක් 4 පාරක් පාස් පේපර් කරා කියලා. ඒතර ඒකේ අර මෙතන වැඩ කිරීමම තමයි තියෙන්නේ. දැන් ඔයාලට මේක ඕකේ වුණාට ඒක අර ටයිම් එකේ ඒ ප්‍රෙෂර් එකත් එක්ක කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මිස්ටේක් කරන් මනන් වෙන්න පුළුවන්. ඕක තමයි රිදම් එක. ඕක තමයි කේස් එක මේකේ තියෙන. ඒ ළමයි ඒක තේරුම් ගත්ත නිසා තමයි 3 පාරක් 4 පාරක් කරා කිව්වේ. හිතන්නකෝ. පාස් පේපර් ටික 80 ඉඳලා මම ඇහුව කතාව මතකනේ 81 3 පාරක් 4 පාරක් කරා කියලා කිව්වා. ඒතර ඒ වගේ අර මේ ඔයාලා ගෙදර ඉන්නකොට මෙන්න මේ පොයින්ට් එක හොඳට හිතර ගන්න මේ හරි බිසි චරිතයක් වෙන්න. නිතරම මොකක් හරි වැඩක නිරත වෙන්න. ඔහේ ඉන්න එපා. දැන් ඇත්තටම දැන් ওই ළමයින්ට දැන් අර හිතන්න ඊට පස්සේ අර මෙඩිකල් ෆැකල්ටි ආව ළමයි ටික උනත් ඒගොල්ලන්ට අද ඉන්න තිබ්බනේ ගෙදර. ඒගොල්ලෝ මොකක් හරි වැඩක නිරත වෙනවා නේද? අර බදුල්ලේ මොකක්ද කිව්වේ? ආපදාවටපත් උන අයට මොකද්ද කතන්දරයක් කතාවක් කිව්වා නේද? අර ඔහේ ඉන්නේ මොකක් හරි වැඩක නිරත වෙනවා ඒගොල්ලෝ. ඒ ෆැකල්ටිස් වලට ගිහිල්ලා. මේ හරිද? එතන අක්කා ඇත්තටම මේ වෙලාවක මම ඇවිල්ලා කතා කරන්න හරි කියන්නම් මේ 26 ක්ලාස් එකේ යා කතා කරා. මහාමායා හෙඩ් ප්‍රිෆෙක්ට් මේ ඒ තුනයි ගිය අවුරුදු දෙක තුනකට කලින් හෙඩ් ප්‍රිෆෙක්ට් මේ ඒ තුනයි මේ ප්‍රෙසිඩන්ට් ස්කවුට් කියන්නේ ජනාධිපති බාල දක්ෂිකාවක් රයිට්. ඒ වගේ වැඩ ගොඩක් කරපු කෙනෙක්. වෙලාවක ඇවිල්ලා කතා කරන්න කියන්නම් ඔයාලටත් මේ එතකොට දැන් එහෙම අර වැඩක නිරත වෙන්න මොකක් හරි හරිද? ඔහේ ඉන්න එපා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම මම කියන්න උත්සාහ කරන්නේ ඔයාලා මේ අර ඔහේ ගෙවුන ඊයේ දවස් කීයක් තියෙන්නේ නැද්ද ඔයාලගේ ලයිෆ් එකේ? ඔහේ ගෙවුන දවස් නේද? දැන් ඔයාගේ අර ලයිෆ් එකේ ඔහේ ගෙවුන දවස් වලින් පුරව ගන්න එපා. දැන් ඔහේ ගෙවුනා කියන්නේ දැන් ඔයා ගෙදර ගිහිල්ලා දැන් හිතන්න ගෙදර ගිහිල්ලා මහන්සි පැය භාගයක් විතර ෆෝන් එකේ ඉන්නවා. ඒතර ඒක ඔහේ ඉන්න ටයිම් එකක්. සමහරවිට ඔය අනාගතය ගැනත් හිත ඔහේ ඉන්නවනේ නැද්දට වෙලා ඔහේ ඉන්නේ නේද? ඒතර ඒකයි ඔහේ ඉන්න එපා කියලා මම කියන්නේ. නිකන් ඉන්න අවුලක් නැහැ. අනිවාර්යෙන් ෆ්‍රී ටයිම් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ෆ්‍රී ටයිම් එකක් තියෙන්න ඕනේ. අම්මත් එක්ක හොඳ උපදූපයක් කතා කරන්න, කයියක් ගන්න කිසි අවුලක් නැහැ. නිකන් ඉන්න ක්‍රිකට් මැච් එකක් ගන්න ගොල්ලෝ සෙට් එක කිසි අවුලක් නැහැ. මේ තාම අවුරුදු දෙකමාරක් එක්සෑම් එකට තියෙනවනේ. හැබැයි අර ඔහේ ඉන්න එපා. ඔහේ හිත ඉන්න එපා. හරිද? අර ඉන්නේ නිකන් මනෝපාරක් ගහගහ හරිද? මම කොහොමද පාඩම් කරන්න ඕන? කැම්පස් ගිහලා මොකද කරන්නේ? නේද? කීයේද බඳින්නේ? 27 දී බඳිනවද? 25 දී බඳිනවද? නේද? බැඳලම රට යනවද නේද? ඔය හිත ඉන්නේ. ඒව හිතන්න ඕන. ඒව හිතද්දි උනත් ඔහේ හිතන්න එපා. කොලේගුයි පෑනගුයි අරගෙන ෆියුචර් ප්ලෑනින්. හරිද? ලියලා මේ වෙලාවේ හිතලා ඉවර කරන්න. කියන එක තේරුණා? නෑ ඇත්තටම මම මේ කියන ඔහේ ඉන්න ටයිම් එක නැති කරන්න. හරි නිතරම වැඩවලින් බිසි චරිතයක් වෙන්න. මේ අහන්නකෝ. ඔයාගේ ඔය ලයිෆ් එක යන දිහා තියෙන්නේ. ඔයාගේ ඔය ජීවිතේ යන දිහා හරිද? ඔයාගේ ඔය ජීවිතේ යන දිහා පොඩ්ඩක් එළිය ඉඳලා බලාගෙන ඉන්නකෝ. අද යාළුවෙක් වැඩ කරන විදිහ එහෙම ඔයාට පේනවනේ. ඌ ට්‍රැක් අවුට් වෙන තැන් එහෙම ඔයාට තේරෙනවනේ. ඌ මෙහෙම වැඩ කරා නම් හොඳයි කියලා ඔයාට හිතෙනව නේද? ඒ වගේ ඔයාගේ ලයිෆ් එක ඔයා කියලා එකක් යන එක ඔයා එළිය ඉඳලා බලාගෙන ඉන්නකෝ. දැන් ඔයා හිතන්න ඔයාගේ නම පියල්. හරි මේ පියල් ජීවිතේ ගත කරන විදිහ ඔයා එළිය ඉඳලා බලාගෙන ඉන්න. ඌ ඊයේ දවසේ ගත කරේ කොහොමද? පෙරේදවට සතුටුත් දැන් ඒකට. හරිද? ඒක අර ඔහේ ගෙවන දවස් වලින් ජීවිතේ පුරව ගන්න එපා. හරිද? සති ඔහේ ගෙවන සති මාස තියෙන්න පුළුවන්. එහෙම එපා. වැඩක නිරත වෙන්න. ඔහේ ඉන්නේ හදනකොට තමාර වල්පල් හිතෙන්න ගන්න. එක වෙලාවක හිතෙන්න ගන්නවා මේක කළා වැඩක් නැහැ නේ කොහොමද මැරෙනවනේ. අන්න ඕවා පවා හිතෙන්න ගන්නවා. හරිද? හරිද? එතකොට මේ අර ඔහේ ඉන්න ටයිම් එක අඩු කරන්න පුළුවන් තරම් මොනවා හරි වැඩක නිරත වෙන්න. මොනවා හරි වැඩක නිරත වෙන්න. හරිද? අහගන්න. මොනවා හරි වැඩක නිරත වෙන්න ටික ටිකේ මොනවා හරි වැඩේ කියන එක පාඩම් වැඩවලට යොමු කරවන්න. ටික ටිකේ මොනවා හරි වැඩේ කියන එක දවසට 20ක් එකට දාන්න. නේද? from last week එක කරන එකට දාන්න. ටික ටිකේ ඔහේ ඉන්න ගතිය අයින් කරලා දැනට බිසි වෙන්න මොනවා හරි වැඩවලින් බිසි වෙන්න. ඒතර අර නිකන් ඉන්න එක නෙමෙයි මම මේ කියන්නේ. ෆ්‍රී එකේ ඉන්න අනිවාර්යෙන් හොඳට නිදා ගන්න. ඔහේ ඉන්න එපා. ඔහේ දේවල් හිතේ ඉන්න එපා. නිකන් සෝෆා එකට වෙලා ඔය හිතේ ඉන්නේ නේද? ෆෝන් එකේ අර ස්ක්‍රෝල් කර කර ඉන්නේ. එහෙම එපා. ඒක හරි අපතේ යන ලයිෆ් එකක්. එහෙම ඉන්න එපා. හරිද? ඒතර ඔය වගේ ගැම්මට නේද? තව අවුරුදු දෙකකින් විතර බුක් මාක්ස් ටිකක් උස්සන් එන්න. මේ වගේ වැඩ ටිකක් කරන්න. හරි. තව ලස්සන ගානකට යන් අපි.